මාළු කෑල්ලකුත් කාලා ඒකෙන් වාඩි ජීවිත ගත කරමු මෙතන ආ පස්සේ. ජීවිතය ගත කරමු. අසීල. ඒකයි අපේ ජීවිතේ. බුලත් ටිකක් කන්න ඕන මැද්දෙන්. අනිවාර්යෙන් බුලාතිර මල්ලක් ගෙනාවනේ මල්ලක් නේ. පොල් මට්ටත් එක්ක වැයකොල් ලොකු කරන්න. පොල් මට්ටක් දීපන් ලොකු පොල් මට්ටක් විතර. මේකේ අලුත් වැඩි. කමන්නේ අලුත් ඉබ්බෙන් වුණා. නෑ ඉතින් විදියක් තියෙනවා. අනිවාර්යෙන්. දෙයන්ද නෝනේ මොකද? යන්න එපා. උඩ යන්න එපා. කකුල කැට ගහ මේ වරෙන් මේ දැන්ද ගියා? උඩ යන්න යලා. මුත් මේ කරන්න බෑ මේ ලිප් පවුලගෙන. එහෙම මෙහෙම හුලං හින්දා වෙන්නේ නේ. යල්තර තියෙන්නේ මගේ මේක සජීවී දැක්ම මේක. අම ගහන්නේ එදින් ඇයි තිබ්බ ඇතුලෙන් කොහෙන් හරි කමන්නේ හුලම් මොවක් කියන කුස්සන් කියලා තිබ්බා ඉතින්. එදි කියලා තමයි බාඩ දෙයක් කරේ එදින උඩින් ගිහලා වෙලා ලිප තිබ්බනම් ඉතින් හොද්ද කියලා ලේක උඩින් තියන්න තියෙන්නේ. හැබැයි ඉතින් භූමි දෙල් ටිකක් ඕන අවුල ගන්න. කොරහක් මේ බොල එහෙනම් කොරස් දැන් නෑ. ආදි කාලේ කොරහක් තියෙනවා. අවංකවම ඕ බං. අපේ ගෙදර තියෙනවා තාම. මේ වගේ කොරහකුයි මිරිස් ගලකුයි ඇලුමිනියම් කලයකුයි තියෙනවා. කොරහක් කොරහවල් දැන් ආසාව නැගින්නේ නෑ ඒක. අපේ ගෙදර තියෙනවා තුමා. මිරිස් ගලයි මේ වගේ කොරහයි මේසයක් තියෙනවා. කොහොඹ වලින් ගහපු රජ කාලේ මේසයක් කියන අපේ තාත්තත් ඒ කාලේ රුපියල් 25කට ගත්ත මේසයක් තියෙනවා හරිද? ඒකට අපේ ගෙදර තියෙනවා ඇලුමිනියම් කලෙයි තියෙන්නේ බා. අපේ ගෙදර තියෙන 9ක්. කියන ගොනා තියෙනවා නේ. තියෙන 9 මගේ 3යි ලොකු කොල්ලගේ 3යි පොඩි කොල්ලගේ 3යි. ඒට වඩා නෑ මොකුත් නේද? අපේ ගෙදර තියෙන 3යි. අපේ ගෙදර 3යි තියෙන අපේ ගෙදර ඉන්න පිරිමි මම විතර. ළමනේ අසීලයා අපිට දෙයන්නාස දෙන්න තෑගිත් එක්කලා අපි මේක මේ ගලපන්න හරිද? ඔය වාඩියේ ජීවිතේ නෙමෙයි ගෙදර ගෙවන්නේ. කොල්ලොත් එක්ක මට දෙයන්නාස දුන්නේ මුල දෙන්නෙක් නම් මං ගෙදර ගෙවන්නේ වෙන ජීවිතයක්. මෙතන ඇවිල්ලා උඹලත් එක්ක ගෙවන ජීවිතේ නෙමෙයි මයි ගෙදර තියෙන්නේ. මං යාළුවෝ ගෙන්නන්නේ නැහැ ගෙදරට. කවදාවත් ගෙදර කන්නේ නැහැ යාළුවෝ. හරිද? මේ යාළුවෝ එන වයස මිනිස්සු එක බොන්නේ නේද? පවුල් පිටින් ඇවිල්ලා දැන් වායු වාගේ පවුල අපි මේ ඌටි අපි එනවා ෆැමිලි පිටින්කුත් ආයෙන්න එහෙම කරනවා මිසක් කවදාවත් අරක්කු ටිකක් බොන්න කන්න බොන්න මම මයි ගෙදර පාවිච්චි කරන්නේ නැහැ කිසිම යාළුවෙක් එක්කලා. උඹට එහෙම කරන්න බෑ. මට ඒක තමයි කියන්නේ බා කරන්න රාජකාරී බෑ. වල වෙන්න පිවි. දෝල දෙන්නේ බඩි ගිනි. ඈ උඹට එහෙම ඉන්න කරන්න. පොඩ්ඩක් මේක උයලා මේ උඹට රාජකාරී ගොඩක් දින වෙන්නේ උඹට එහෙම. එතකම් මං අරුව කනවා. ඉබ්බා අම්මෝ උඹව කන්නව යන්නේ. ඌවනම් කන්න බව කව පොඩි එකක්. ඕක හිටපු වැඩි දැක්කනම් එන්නේ යද්දි හරිද ඔළුවේ ඉඳන් පොරවම් බම් මෙහෙම වකුඩු වෙලා ගහලා දැන් ඔළුවේ ඉඳන් පොරවම් අර ප්ලාස්ටික් කැල්ලක් තියෙනවා. ජනේලෙන් පැනලා දොර ඇරලා මෝ කීද්දුවේ මා දවල් මේ මහදාල්. ඔබට ටික ඇවිල්ලා ඉඳින්න තියෙන අලු වලට ගින්න මොකද අඩි ජුට්ටක් ඉන්නකෝ මේ හදිස්සියෙන් නේද හිමිට ඇවිදේ. නෑ පාන්දරෙන් දාලා ටිකක් එක්කලම ඇවිල්ලා. එහෙම නෙමෙයි කම් ටිකයි අලු වලට පොඩ්ඩක් දාලා ඉවරලා වැක්කිරුවා. යටි බෝධිත වෙන්නේ යම් කලේ. මම දැන් try කරලා මූවිතර බලන්න. මූවිතර දැකලා නැහැ. මේක මූවිතර අපි දැක්කේ නැහැ. මට දුනා කරපු දව් තමයි. ඒ මොනවද බං මොකද ඒක? මට තියන් හිටියේ ඔක. අපි ඈනේ ආයේ කාලේ බරන් తీරම තිබ්බේ ඇයිද ජනව බාගෙනුත් මේ හාල් නෑ බාග් බෝතලේ බාග් බෝතලෙන් බාගේ තිබ්බ බේ තියන්න කිය මම ඒක නෙමෙයි ඒක මම අරන් තියලා තියෙනවා. උඩ මම ඔය කාලා සාක්කු වේදාන වෙනම තියාන හිටියේ වැඩ ඉවර වෙන්න එපා බං නැත්තම් ඌට පන්නන්න නැත්නම් අපිට පන්නන්න නෑ ජම්පන් අපි කාලා බීල විතරක් කරගන්නේ නෑනේ උගේ අනිවාර්යෙන් බලන්න බෑ ඩියුටියෝ දැන් ලිප් ඇවිලෙන අරක තියනවා මේක තමයි. මේක ගහන්න ඉස්සෙල්ලා ඒක තියන්නේ. මේ 7000ක් ආම්වර දෙන්න වීල් එකකට කතා කරලා තියෙනවා. ඒ පොඩ්ඩෙම මං ගේ ගාවට යනකොට ගෙදරින් කිව්වා මේ සුදේ කතා කරලා කිව්වා උදේලා ගේ ගාව. ඊට ඔච්චරියක් ගන්නවා කොල්ල දෙන්නෙක් ඉන්නවා මේ ටියුඩේ ඔච්චරියක් ගන්න මේක සල්ලි උන්ට දෙන්න කියලා. ඒ ගිහිල්ලා බලන්න. මම බලන්න. මුන් දෙන්න එතනනේ. ගම්බලේ දැඹලේයි වගුඩේ ගමනේ වගුර විතර ඉන්නේ. ඈ
තැඹලයි මගුරයි විතරයි ඉන්නේ. මෙතන මගුල. මොකද උඩියා ඉන්නවද මේ අද උලයි ඔව් එයා හරියට හම්බුනේ එයා රිස්ට්. ආයෙකෙක් ඉන්නවා. උගෙත් තුල මොට්ටයි. යනවනේ නිකන් බඩ ගන්න තිබ්බාම මම කියන්නේ. හරියට රිස්ට් ඔය හරියට උල සාමාන්‍යයට මොට්ටයි. අදිද? හරියට රිස්ට් හරියට උල වුණොත් ඒ කියන්නේ මාස 3ක් ඇඳේ ඉවරයි. හරියට බේත් කරගත්තා නම් කකුල ඉවරයි ඒ කියන්නේ බලන්න එච්චර විසයි ඔය උඹේ පිටිපස්සේ එන්නේ මේ වැලිහිඳ පේන්නේ මෙතන කලපුවට සුබනාවේ සුබනාවේ ඒකනේ ඔය එන්නේ කියන්නේ. විදගෙන එකෝ අම්මට මේන්නේ පඩු කැල්ලක් ඇවිදන් එන විදිය ගන්න ඕන ඇවිදයි නේද ගමු ඕකගේ જાති දෙකක් ඉන්නේ. කෑල්ල ආද කාවට්ටි කරම කන ඔක්කොම මේකගේ ඉන්නේ. මේකගේ ඉන්නේ අඬු තියෙන සතෙක්. කනවද? මේකගේ ඔරිජිනල් සතා මේ අඬු තියෙන එකක් නෙමෙයි. අන්නේ ඔරිජිනල් සතා මස් ගුලියක් තියෙනවා. බඩු ඉන්න සෑහෙන්ට සුපිරි උලක් තියෙන්නේ මේක ඇවුනොත් එහෙම ආයේ පට්ට විසක් තියෙන්නේ ඒ අඩු තියෙන සතෙක් මු ඔක්කොම දැන් ඇතුළට දාලා තිබ්බා වගේ ඔක්කොම අකුල ගත්ත ඇතුළට පෙන්නන්න මේක ඔක්කොම අඩු බඩු ටිකක් තියෙන්නේ මේ මම විදෙන් වගේ යනවා මෙන්න මෙතන තියෙනවා ඉතින්. මුවෙන ලස්සනට යනවා වෙන්නේ නෑ මොකද නෙමෙයි මේකේ ජීවිය කියන්නේ ප්‍රධාන ජීවිය මුන් නෙමෙයි. මේකේ ඉන්න ජීවියව කාලා මේක අතර රිංග ගන්න කිසි. එනේ මොකද මේක උරියා මේකේ ඉන්නේ අර බෙල්ල මදේ වගේ තියෙන මේ දීවි කොට හැමතැනම මදයක් තියෙන එකක් ඉන්නේ. මොකක් කරන්නේ මේ මූ අඬු තියෙන එක ඌව කලන. ඌව කාලා තමයි ඌ කට අතර රිංග ගන්න. එහෙමද? ඒක ඒ කියන්නේ උන්ගේම පරපොරේකින් උන් කනවද? ඒ කියන්නේ මේ දින්නේ යා යන පාර තමයි. උගේ වලිකින් ඇදෙන පාර මේ කප්පුට්ටි කොයි කිත් තමයි ඉන්නේ ඒක. සමාජයට බෝවිලා වැඩි ඉරන්නේ. මම දැන් අරුන් කාලා මුන් දැන් රජ කරලා දන්නේ නැහැ ඒ මුන්ගේ බුගු මරක් කනවද අපි ගහන්න නෙමෙයි වරෙන් කාලා ගහමු කාලා ගහන්න හරි නේ මොනවද දෙන්නේ මොකද පාන් ඔක්කොම තියෙන වැටි ගම්පා අවංගෝ අරුම ඔතන කියන්නේ හරි හරි අවුලන්නේ ආමානේ උඩ යන හො ඉඳ ඔයගොල්ලෝනේ ඉතින් කමන්නේ ඉතින් බිම තමයි ඉඳ ගන්නවා. මේකේ මොකුත් උඹට දෙන්නේ නැහැ උඹ ගෙදරින් එනවා වත් උඹට දෙන්නේ නැහැ කිසි 60ක්වත් දෙන්නේ නැහැ මම කියන ඔක්කොම එයි පාන්ස් කියනලද මේකත් සම්බෝලේක මේක නම් මොනවද සම්බෝල මේකට මේක සම්බෝල දරන් කන්න උත්තර දාලා වටේලා සම්මුවා අය සම්බෝල නම් ඔරේ මේකත් එක තමයි ඉස්සෙල්ලාම මේකත් චම්පා අර අරුට දිනවද බලපන් කාට එක නේ ඔය බත් විතරයි තියෙන්නේ නැත්තම් මේ බත් බකට් එක බං ඔහොම අරුව හැරෝ මිදපන් මොකව හැරොන්න හේරන්ත එහෙනම් මේක ඇතුලෙන් තියෙනවා ඔරුව බා වරන් ඔයද මේ පියාගම් බං කොහෙන් තියපන් කාන කරම කයි ඌ කවුරුද කයි තියෙන හරි ගන්න ඕනේ තව කෙනෙක් නෑ පින්නත් අනේ ඔය හුත්ත ඉරලා ගනින් බං ලේලේ ඉන්න ඔය කියන දේ නෙමෙයි උදේට වෙන්නේ ඔය shopping එක ඕන වෙනවා උදේ මේක නම් මාළුවගේ බාන්න මේ නම් බාන්නනේ හරි පින්නම් තියෙනවා ඕ මෙන්න ඕන. හේරන්තේ මේට වරෙලා පාන් කෑල්ලකුයි බත් කටක් කන්න ඉරාන මේ මෙතන මොකද ඉන්නේ නේ බං උත්තර ටෙන්ට් එක අනිත් පැත්තට එනවා හරි හේරන් කවුරුන් තියනවා හරි කියන්න බෑනේ අන්දමත් පේන තැනකින් තියාගන්නේ ඔයි අන්තිකව තියාගන්න දිගාරිමුද ඒ කපල තයින් දුන්නා අර පැත්තේ දිගාරප මම කෑන්නේ පොඩ ගන්න පිට ඔහොම තියාගන්න. හරි කොහොමද තියාගන්න? කරන් සපක් මොනිවත් නේ අර මල්ද පිට තියාගන්න මයි. පොඩ්ඩ වැඩි ගන්න ඇත්තමයි.
මේ සුණ ගාමින් මොහොම ලං කරන්නේ. දිගහැරලා යන්න දන්නේ. ඔව් දිගහැර. මන්න කි නමලෙලු දිගහැර මේ එක මදිනේ බං කෑම දෙයක් තියාගන්න. ඒරන්ත. වරෙල්ලක බත්තට කන්න පිට එකේ. අවුද බං දිව්වේ නේ පිට ගන්න. පොඩි මල්ලි. උඩ බේදලා දෙන්න. ආමචන් දිනාලක. ඔක්කොම වලින් හැන්ද ගත්තේ නේද? එකක්වත් ළඟට. වතුර ටිකක් තිබ්බට නිකන් මොකද මේ තියෙන්නේ අපේ 45ක් මෙන්න පිංග ආබල මේ පිගා අතින් දෙනාද ඒදුව හොඳ රෝල්ල ගන්න බල්ලා කියලා බල්ලා කියලා තිබ්බේ දෙටම හේදුවා බුද්ධිමතයි බා. ඔව් බුද්ධෝ. මුදුනේ හොදා තියෙන්නේ අනිත් තව කෙනෙක්ව බෙදාගෙන කන්න. හොදිය දාන්න දාන්න බෙදාගෙන කන්න. රැවුලයි කැඳයි දෙකම දෙන්න බෑ. දුන්නා ખાබ රැවුල දෙනවා. සම්බෝල් ටික දාගමු. කැඳ නතු හදිලු. රජපුලා සම්බෝල් ටික දානවා මාත් කිට්ටිනවා හතිලේ ගාවට පාන් කෑල්ලක් කන්න ඉන්නවා. ඔව් බා එහෙමද හතිල. ඕ සුද්දා බුද්ධෝ. ගන්න බෑ බිස්ලා හරි මේ එන්න ගම මිනිස්සු නෙමෙයි බං ඔච්චර ගාම එහෙම නෑ. මොම එනදා මේ දබම පුතා නෑනේ මේ පාන් කපන් තව බත් තියෙනවා. තව බකට් දෙකක බත් තියෙනවා. ඉතින් මේ බලපන් ආවද මේ බකට් එක බත් බකට් මේ සම්බන්ධය ඔය මෙතන ආ, කෙනෙක් ඉස්සෙල්ගේ බත් පුටක් තමයි පානුත් ඒ විදිහට නයිටේ පොල්ල ටික ඔක්කොම මට ඒක ආවද හරියන්නේ ඔය එන්න බතුයි පානු. ඈ බා පොල්ල ඔක්කොම ආවද තව අර පියව් දාගෙන තව ගියුම් මහරි ටුට්ටක් ඇහෙනට මට කුඹලකින් මිදගන්න. අම්පකෝටද ලංගන්නේ. සම්බන්ධය මෙතන එන්නකෝ ඒ වෙයිදින් ටෝච් එක ගහන් තමයි මෙතන එන්නකෝ ඕප් කරපන් YouTube. ඉන්නේ වදාලා ඉන්නේ කන වෙලාවටත් YouTube ඕප් කරමු. කන්නෙත් නැහැ. ඕප් කරපන්. එහෙම. ඈ ඒව තමයි